මියන්මාරයට බලපෑ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. ඊයේ පස්වරුවේ මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටද දැනී ඇති බව විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණි. එමෙන්ම ඊයේ පස්වරුවේ සිදු වූ මෙම භූකම්පන තත්ත්වයෙන් පසු අද 29 උදෑසන කාලය දක්වා මියන්මාරයට පසු කම්පන තත්ත්ව 14කින්ද බලපෑම් එල්ල වී ඇත. ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් මියන්මාරයේ මිලියන ගණනක ජනතාවක් අවදානමට ලක්ව ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මේ වන විට අදාළ භූකම්පනයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ තුළ මිලියන 18කට වැඩි ජනතාවක් ජීවත් වන බවත් භූකම්පන තත්ත්වයෙන් මිලියනයකට අධික පිරිසක් ආපදාවට පත්ව ඇති බවත් එම වාර්තාවල සඳහන්ව තිබේ. මේ අතර මියන්මාර වාර්තා සඳහන් කර ඇත්තේ සෙවීම් සහ ගලවා ගැනීම මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුවනු ඇති බවත් එය ඉතා අපහසු කාර්යයක් වී ඇති බවත්ය. මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ බර යන්ත්‍රෝපකරණ හිඟය බවටද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ. මේ අතර එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ පුරෝගතනයන්ට අනුව මියන්මාරයේ මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා යා හැකි බවත් සිදු වූ පාඩුව රටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනයද ඉක්මවා යා හැකි බවත් සඳහන් කර තිබේ. එමෙන්ම විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ භූකම්පනයෙන් පසු මියන්මාරයේ ගොඩනැගිලි 2900ක් මාර්ග 30ක් සහ පාලම් 07ක් විනාශ වී ඇති බවය. මේ අතර ආපදා තත්ත්වයේ හේතුවෙන් විදේශ රටවල් මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීමට ඉදිරිපත්ව තිබේ. එහිදී ජාත්‍යන්තර සංවිධාන හරහා මියන්මාරයට මානුෂීය ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක මුදලක් ලබා දෙන බව දකුණු කොරියාව පවසයි. තවද චීන රජයද කුඩාරම්, බ්ලැන්කට් සහ හදිසි වෛද්‍ය කට්ටල ඇතුළුව ඩොලර් මිලියන 13.77ක ආධාර ලබා දෙන බවද එම චීන ජනාධිපතිවරයා පවසා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.